මුදු පුතාගේ උපන්දින දවසේ උදේ. ඔන්න දැන් අපි කාවට ඇවිල්ලා අවුරුද්දක්. ඉතින් උදේම නැගිටලා කිරිපත් හදලා කිරියාර බුදුහාමුදුරන්ට පූජා කරලා බුදුහාමුදුරන්ගෙන් බබාට මුළු ජීවිත කාලෙටම ආශිර්වාද ඉල්ලගෙන අපි මේ උදේම පන්සල් යන්න හදන්නේ. සමහරට ඉතින් මේ vlog එක වලට එච්චර ඉන්ටරෙස්ටිං වෙන්නේ නැති වෙයි. ඒ වුණාත් ඉතින් මම මේක ලස්සනට හදලා මට පුළුවන් විදිහට හදලා දාන්නේ. කවදා හරි බබාට මේවා බලද්දී ආස හිතෙයි. අනිත් එක බබා ලොකු වෙනකොට මේ දේවල් කියන්න අපිට මතක නැති වෙනවනේ මොනවද උනේ කියන්න. ඉතින් යාට ලස්සන මතක ටිකක් එකතු කරලා දෙන්න තමයි මට ඕනේ උනේ. එයාගේ මහප්පයි මහම්මයි තමයි යාට මේ පංචායතය අරන් දුන්නේ. ඉතින් ඒ දෙන්නටම දුන්නා. අද එයාට මේක දාන්න. ඊට පස්සේ අපි මෙහි තියෙන ලංකාවේ පන්සලකට ආවා බබාට ආශිර්වාද කරගෙන යන්න. ඉතින් පන්සලට ගිහිල්ලා ඉවර වෙලා අපි දවල්ට කෑම කන්න ලංකාවේ රෙස්ටුරන්ට් එකකට ආවා. කොහොමද ඉතින් අපි ගෙදර වැඩිපුරම හදන්නේ ලංකාවේ කෑම තමයි. අදත් ඉතින් ලංකාවේ කෑමම කනවා කියලා හිතලා තමයි ආවේ. පේනවා වගේම ඉතින් කෑම එකත් රසට තිබ්බා. මෙයා ඉතින් අපි කෑම කනකොට හැමදාම කරදර කරන්නේ නැහනේ. හොඳ බබා වගේ අදත් හිටියා. මයි හස්බන්ඩ්යි දෙන්නම මුලින් ඉඳන්ම හිතන් හිටියේ අපි බබාගේ බර්ත්ඩේ එක පොඩි පාටි එකක් විදිහට ගන්නවා කියලා. ලොකුවට ෆන්ක්ෂන් කරන්නේ නැතුව. ඉතින් අපි හරිම සිම්පල් විදිහට ගෙදර අපිම ඩෙකොරේට් කරලා අපිම කෑම හදලා හරිම සිම්පල් විදිහට ගත්තා. ඉතින් යාගේ තාත්ති තමයි ඩෙකොරේෂන් කරේ මහප්පත් එක්ක එකතු වෙලා. අනිත් කේක් එකත් මම ගෙදර හදාගත්තා. ටොපින්ස් නම් ගත්තේ කඩෙන්. ඉතින් ටොපින්ස් ටික දාලා ඒක ලස්සන ඩෙකොරේට් කරේ යාගේ තාත්ති. චොක්ලට් ස්ටික් ටික නම් ඉතින් අපි කඩෙන් ගත්තේ. අනිත් දේවල් අපි ගෙදර හදාගත්තේ. ගොඩාක් ලොකු දේවල් හැදුවේ නැහැ. ඉතින් හරිම සිම්පල් දේවල් ටිකක් හැදුවේ. කේක් පොප්ස්, මාෂ්මෙලෝස්, ඔය සෑන්ඩ්විච්ස් ටිකක් හදාගත්තා. කප් කේක්, රෝල්ස් ඔය තමයි ඉතින් මම හදාගත්තේ. හැබැයි ඉතින් මම බටර් කේක්ස් ටික නම් කලින්ම හදලා තියාගත්තා. ග්‍රෑම් 600 බටර් කේක් 3ක් හදලා ඒක හොඳට කවර් කරලා මම කේක්ස් ටික ඩීප් ෆ්‍රීස් කරා. මොකද අපි මේ වගේ රටවල් වල ඉතින් තනියම ඉන්නේ. එතකොට ඉතින් අපේ එදිනදා ජීවිතේ වැඩ ලේසි කරන්න අපි ඒකේ ටිප්ස් පාවිච්චි කරනවානේ. ඉතින් අයිසින් කරන්න කලින් දවසේ කේක්ස් ටික මේ ශීතකරණයේ සාමාන්‍ය කොටසට දැම්මා. එතකොට අයිසින් කරන්නත් ලේසි. එතකොට කේක් කුඩු අයිසින් එකත් එක්ක මික්ස් වෙන එකත් අඩුයි. ඉතින් කේක් එක කිසිම ප්‍රශ්නයක් වෙලා තිබ්බේ නැහැ. ඉතින් මම හදපු විදිහටම තිබ්බා. ඔයාලටත් මේක ගැන ඉතින් තව ඕනනම් විස්තර බලලම කරන්න පුළුවන්. මේක ගැන ගොඩාක් විස්තර තියෙනවා YouTube එකේ foreign YouTube channel වල ගොඩක් කරලා. මේක දන්නේ නැති කෙනෙක්ට දැනගන්න කාට හරි ප්‍රයෝජනවත් වෙයි කියලා හිතලා තමයි මම මේක කියන්න ඕනි කියලා හිතුවේ. ඉතින් ඩෙකොරේෂන් ටිකත් ඔන්න කරගෙන ඉවර වෙලා අපි බබාගේ ඉතින් බර්ත්ඩේ කේක් එක කැපුවා. කපලා ඉවරලා අපි යාගේ gift ටිකත් එයාට හම්බෙච්ච gift එකක් දීලා ඉතින් අපේ වැඩේ ඉවර වුණා. ඉතින් ඔන්න ඔය විදිහට මම කලින් vlog එකේ කියවනේ අපි බබාගේ බර්ත්ඩේ එකට ෆ්‍රී ෂූට් එකක් කරා කියලා. ඉතින් ඒකේ ෆොටෝස් ටිකක් හම්බුණා. ඉතින් ඔයාලා අසන්න ඒකත් බලන්න. මම ඒක මේ වීඩියෝ එක අන්තිමට ඇටච් කරලා තියන්නම්.